හැමදෙනාටම කෙරුවන් සරණයි. අද මේ ගලෙන් මිදුණු බව නගරයේ ඉඳලා මේ රටන ලෝකයට දැනුම් දෙන්නේ මේ ගලෙන් මිදුණු බවේ අතරමං හන්දියේ හයි කරලා තිබ්බු බෞද්ධ කොඩිය දුටුගැමුණු මහරජතුමාගේ කොඩිය තිබුණු සිංහලයේ කොඩිය 30 වෙනිදා රෑ මේ ගලවලා කඩලා බිම දාලා තියෙනවා. මේ තමයි මේ බෞද්ධ කොඩිය කඩලා දාලා තියෙනවා. කවුද මේ ජාතික අපරාධය කළේ? එතකොට මේ කඩපු යුන් වහාම දැන් ඉස්සරහට එන්න ඕනේ. අපි නීතිය හමුවට පමුණුවන. එතකොට මේ තමයි බෞද්ධ කොඩිය. මේ සිංහල බෞද්ධ රටේ දන්නේ නැද්ද මේ බෞද්ධ කොඩිය මොකක්ද කියලා? එතකොට අපි වෙසක් මාසයේ පළවෙනිදා එනකොට මේ කොඩිය කඩලා මෙතන දාලා. එතකොට මේ බෞද්ධ කොඩිය මේ සිංහල රටේ බෞද්ධ කොඩිය කියලා දන්නේ නැද්ද මේක? වහාම ඉදිරිපත් වෙන්න කවුද මේ වැඩේ කළේ කියලා. එතකොට මේ කොඩිය දුටුගැමුණු රජුරුවන්ගේ කොඩිය. මේ තමයි දුටුගැමුණු මහ රජුරුවන්ගේ කොඩිය. මේ රට බේරගත්තේ දා දෙමළ ආක්‍රමණිකයන්ගෙන් දුටුගැමුණු මහරජතුමා. උඹලා මතක තියාගන්න අනුරාධපුරයේ ගලෙන් මිදුණු මේ අවට අද ඉන්නේ දුටුගැමුණු මහරජුරුවෝ නිසා. මේ රට එදා එකසේසත් කළේ. මේ කොඩිය අරගෙන තමයි එදා දුටුගැමුණු මහරජතුමා සිංහල හමුදාවත් එක්ක යුද්ධයට ගියේ. මේ බෞද්ධ කොඩිය මේ කොඩියයි මේ තමයි සිංහලයේ කොඩිය. මේවා කඩලා දාන්න තරම් මේ හිටපු අන්තවාදීන් කවුද? දේශද්‍රෝහීන් කවුද? වහාම ඉස්සරහට එන්න අපිට හඳුනා ගන්න ඕනේ. එදා දෙමළ කොටි තත්ත්වවාදීන් හඳුනගෙන අපි ඉවරයක් කරලා දැම්මා. ඒක නිසා මේ සිංහල බෞද්ධ විරෝධී මේ නිරාගමික කාලකන්ණි අවජාතකින් ඉන්නවනම් වහාම මෙතෙන්ට එන්න. මොකද හඳුනා ගන්න ඕනේ අපිට. කවුද මේවා කරන්න කියලා හිතා. ඒක නිසා අපි නීතිය හමුවට පමුණවනවා මේ කරපු අය. ඉතින් ඒක නිසා මේ සෙල්ලම් කරන්න ලැහැත්ති වෙන්න එපා මේ සිංහල බෞද්ධ රටේ. වෙන රටක එහෙමනම් මොකද කරන්නේ? මේ කොඩියක් ගලවලා විසික් කරුවා නම් අරාබි රටක එහෙමනම් මොකද වෙන්නේ? අරාබි රට නෙමෙයි. අල්ලපු රටේ හරි මේ වාගේ කොඩි ගලවලා විසික් කරුවා නම් මේ විදිහට මහරෑ ඇයි මහරෑ මේ හොරෙන් මේවා කරන්නේ? එන්න ඉස්සරහට ඕනම කෙනෙක් ඇවිල්ලා මේවා ගලවලා විසික් කරන්නේ. රතු කොඩි හෝ වේවා, කොළ කොඩි හෝ වේවා, නිල් කොඩි හෝ වේවා ඕන කොඩියක් දාගන්න. අපි ඒවට හානියක් කරන්නේ නෑනේ. එතකොට මේ බෞද්ධ කොඩිය කාගේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය බුද්ධ ආගමේ ප්‍රමුඛස්ථානේ මේ සිංහල බෞද්ධ රට. ඇයි ඒක දන්නේ නැද්ද මේ රටේ ඉන්න අය? ඒ දන්නේ නැත්නම් නිරාගමික කාලකන්ණි මේ රටෙන් ඵලයල්ලා. උඹලට මේ රටේ බත් වතුර කැප නැහැ. මේක සිංහල බෞද්ධ රට බව හොඳට දැනගනින්න. එතකොට 99%ක් මේ ගලින් මිදුණු මේ සිංහල බෞද්ධයෝ ඉන්නේ. ඇයි උඹලා බලාගෙන ඉන්නේ? වරෙල්ලා ඉස්සරහට. කවුද මේ අපරාධ කරන්නේ? මේවට උත්තර දෙන්න ඕන වහම. ඇඟි හොරා මේවා කරන්න බෑ. ඒක නිසා මම මේ අවධාරණයෙන් කියන්නේ වහාම සිංහල බෞද්ධ මහ ජනතාව ගරුතර මහා සංඝරත්නයේ අවදි වෙන්න. මහානක අනතුරක් ඉදිරියට තියෙන්නේ. කල්ලතෝණින් රට අල්ලන්න හදනවා. නිරාගමිකයෝ මේ බෞද්ධ කොඩි මේ වටිනා දුටුගැමුණු රජුගේ කොඩිය සිංහලයේ කොඩිය මේවා කඩලා විසික් කරනවා. ඒක නිසා මේවා තවදුරටත් කරන්න ඉඩ දෙන්න බෑ. කොටි තත්ත්වවාදීන් හඳුනාගෙන ඉවරයක් කරුවා නම් අපිට උඹලත් හඳුනා ගන්න ඕනේ. වහාම ඉස්සරහට එන්න කියලා අපි කරුණාවෙන් දරුන් දෙනවා අභියෝග කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.